තුෂානි මුණසිංහ බණ්ඩාරවෙල කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ශිප් වැඩසටහනත් සමගාමීව යන ව්‍යාපෘතියේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක විදිහට කටයුතු කරනවා බදුල්ල දිස්ත්‍රික්කයට අදාළව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා යන මේ වැඩසටහනේ මේ කාණේ පුරාවටම වැඩසටහන් පියවරයන් ගණනාවක් ගැන සාකච්ඡා කරා. මුලින්ම ගොවි මහත්තුරු සියලු දෙනාම කැඳවලා ඇත්තටම අපි සංවේදීකරණ වැඩසටහනක් පවත්වලා මේ ෂෙප් කියන වැඩසටහන පිළිබඳව අපි මූලික දැනුවත් කිරීමක් සහ මේකෙන් සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැන කතා කරා. ඇත්තටම මම හිතන්නේ ඒ දවසේ විශාල කණ්ඩායමක් පැමිණිලා හිටියා. ඉතින් මේ කණ්ඩායම ඇත්තටම එදා දවසේ මම හිතන්නේ හොඳටම සංවේදීකරණය වුණා. හොඳටම මේ වැඩසටහන ගැන දැනුවත් වුණා. මේ දැනුවත් වීමත් එක්ක ඊට පස්සේ අපි කැමති ගොවීන් සඳහා ගොවීන්ට අයදුම් පත්‍ර ලබා දීලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒකෙදී අපි විවිධ නිර්ණායක යටතේ මේ නිර්ණායකට ගැළපෙන ගොවි කණ්ඩායමක් තෝරා ගැනීමක් තමයි සිද්ධ කරගත්තේ. ඊට පස්සේ මේ ගොවි කණ්ඩායමත් එක්ක මේ කාණේ පුරාවටම මේ අපි කොහොමද මේ වැඩසටහන කරගෙන යන්නේ කියන එක ගැන පියවරයන් කීපයක් ඔස්සේ කතා කරා. ඉතින් මේ විවිධ පියවර ඔස්සේ මම හිතන්නේ ගොවි මහත්තුරු බෝග තෝරා ගැනීමට කලින් කොහොමද වෙළඳපොළ හැසිරීම ගැන දැනුවත් වුණා. ඊට පස්සේ මේ වෙළඳපොළ හැසිරීමත් එක්ක තමන් වගා කළ යුතු බෝග, ඒ කියන්නේ කාණෙන් තමන් පාරම්පරිකව වගා කරගෙන ආපු බෝග වලට අමතරව මේ සමහර වෙලාවට වෙනස් වුණා මේ අවස්ථාවේදී. ඉතින් මේ තෝරාගත්තු බෝග ඊට පස්සේ හරියටම පිළිවෙලට ශාස්ත්‍රයේ පුහුණු වැඩසටහන් ඔස්සේ ගිහිල්ලා අන්තිමට අස්වැන්න නෙලන අවස්ථාව, ඊළඟට මේ නෙලපු අස්වැන්න කොහොමද රැකගන්නේ, ඒ රැකගන්න අස්වැන්න කොහොමද වෙළඳපොළ දක්වා යන්නේ කියන එක ගැන මම හිතන්නේ හිතාම හොඳින් දැනුවත් වුණා මේ පියවරයන් 4 ඔස්සේ. ඉතින් මේ පියවර ගණනාව වරින් වර යන අවස්ථාවේදී තමන්ට දැනුණු දේවල්, තමන්ට මේකෙන් හොඳක් වුණාද, මේකෙන් එහෙම නැත්නම් මොනවා හරි ගැටලුකාරී තත්ත්වයන් මත වුණාද, මේ අවසානයේ තමන්ගේ කලින් මේ දක්වා කරගෙන ආපු බෝග වගාවන් වලට වඩා වෙනස්කම් සිද්ධ වුණාද, මේකෙන් ලාභයක් ලැබුණාද, එහෙම නැත්නම් එහෙම නැතුව කලින් බෝග හා සමානම ගියාද. ඉතින් අපිට ඇත්තටම අද දවසේ අවශ්‍ය වෙන්නේ මේ ගොවි මහත්තුරුන්ගේ විවිධ පියවරයන් තමන්ට දැනුණ ආකාරය, තමන්ට ඒකෙන් ලැබුණු ඵල ප්‍රයෝජනය, එහෙම නැත්නම් ඵල ප්‍රයෝජනයක් නැත්නම් ඒක මෙන්න මේ පිළිබඳව කොහොමද අද දවසේ මේ ඔබගෙන් තමයි අපි මේ ලබා ගත යුතු දේවල් පිළිබඳව අද සාකච්ඡා කරන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අද දවසේ ආවේ. අද දවසේ අපි ඇත්තලපිටියේ ගොවි කණ්ඩායම කැඳවලා ගොවි කණ්ඩායමේ මේ දක්වා සිදු කරපු වැඩසටහනේ සමාලෝචනයක් තමයි සිද්ධ කරන්නේ. ඒ සමාලෝචනය අපි පියවර 4ක් යටතේ සිද්ධ කරනවා. ඒ පියවරයන් වලදී මේ දක්වා ගොවීන් ලබාගත් අත්දැකීම්, ඒ වගේම ඉදිරියේදී අපි මේ වැඩසටහනට මොනවාද වෙනස් කරගන්න ඕන, එකතු කරගන්න ඕන කියන වගේ අදහස් ටික ගොවීන්ගෙන්ම ගොවි කණ්ඩායම් කිහිපයකට අපි බෙදලා ඒ අයට අපි ලිපිද්‍රව්‍ය ලබා දීලා ඒ අයගෙන්ම අපි අදහස් අරගෙන ඒ කණ්ඩායම් වලින් එක එක්කෙනා ඒ කණ්ඩායමේ අදහස ඉදිරිපත් කරන්න තමයි මින් ඉදිරියට අපි සිද්ධ කරගෙන යන්නේ. අද දවසේ අපි කරන්නේ මේ වැඩසටහනේ සමාලෝචනයක් ලබා ගැනීම තමයි. ඇත්තලපිටිය ෂෙප් ගොවි කණ්ඩායමේ ගොවි මහත්මියක් සමාලෝචන රැස්වීම අවසානයේ දැක්වූ අදහස් වෙත අපි දැන් යොමු වෙමු. ඉස්සර ආදායමෙන් ගොවිතැන් කටයුතු මේ ගෙනිච්චාට දැන් එළවලු භෝගයක් අරන් ගියාට අපි දන්නේ නැහැ. මෙච්චර කොච්චරක් ගත්තද, කොච්චරක් වියදම් කරාද දන්නේ නැහැ. විලට ගිහිල්ලා බේත් පොහොර අරන් එනවා. දැන් ඇත්තටම ෂෙප් ආයතනය මගින් අපිට පොත් ලබා දුන්නා. ඒ පොත් ලබා දීලා ඉවරලා වගා කරන මේ භෝගේ මොනවාද කියලා ලියන්න තිබුණා එකේ. එතකොට ආදායම කොච්චර, වියදම කොච්චරද? එතකොට ඇත්තට මේ පොත්වල ලිපිද්‍රව්‍ය අනුව අපි ආදායමයි වියදමයි දෙක හොඳට පැහැදිලිව දෙපැත්තට මේවා කරගෙන අපි මේක තේරුම් බේරුම් කරගෙන ගන්න අපිට පුරුදු වුණා.
ෂෙප් ආයතනයේ මගින් අපිට ස්ත්‍රී පුරුෂ භාවය හඳුරලා දුන්නා. ඉතින් ඇත්තටම ඉස්සර අපි දන්නේ අපේ මහත්තුරු ගොවිතැන් කරනවද කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. කුඹරට යනවා උදැල්ල අරගෙන පාත්‍ය හදනවා. ඉතින් අපි දන්නෙත් නෑ. අන්තිමට ෂෙප් ආයතනයේ මගින් නිලධාරි මහත්තුරු අපි ඇත්තටම ස්ත්‍රී පුරුෂ භාවය සංවේදීතාවය අපිට කියලා දුන්නා. ඒක නිසා අපි ඇත්තටම අපි දෙගොල්ලම කතා කරගෙන මේ විදිහට කරමු නේද කියලා ඉතින් දැඩි සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ තීරණ අනුව තමයි අපි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. ෂෙප් ආයතනයේට මම කියන්නේ මේ වගේ මේ දැනුම ලබා දෙන්න තව ටිකක් තෝරාගෙන කරගන්න කියලා. මොකද ගොවියන්ට පාරම්පරික දැනුම තමයි තියෙන්නේ. දැන් ඔක්කොම බොංචි හදනවා නම් ඔක්කොම හදන්නේ එකම ක්‍රමයට. තක්කාලි හදනවා නම් එකම ක්‍රමයට. ඉතින් මං කියන්නේ මේ වගේ තාක්ෂණික දැනුම දෙන්න අපි ඇත්තටම අර පැරණි මේ අදහස් අපි අයින් කරනවා. ඒව අයින් කළා නවීන තාක්ෂණයට අපි පෙළඹෙනවා.